මම මේ ශාස්ත්‍රයට එන්නේ අවුරුදු 16 පොඩි දරුවෙක් විදිහට. අවුරුදු 16 දී මාව එකරයින් ජනප්‍රිය චරිතයක් කරනවා මේ ලංකාවේ ජනතාව. ලංකාවේ කුඩා බාල මහලු කියලා කිසිම ભેදයක් නැතුව හරියටම අවුරුදු 16 මාරයි. උසස් පෙළ ලියන්න කලින් O level ප්‍රතිඵල එනකන් ගෙදරටලා ඉන්න කාලවකවාන. ඒ වයසේදී මම මේ රෑ මම ක්‍රවුන් එකක් දාගෙන මෙයා ඔය හැමලෙම කින කුමරිය කරලා මාව ලොකු ජනප්‍රියත්වයක් දීලා මාව සමාජයට දෙනවා. සමාජ හැමෝම දැනගන්නවා. එතකොට පොඩ්ඩක්වත් තැලිච්ච පොඩි වෙච්ච තාරකාගෙන ස්ටාර් බිහි වෙනවා. ඔව් තැලිච්ච පොඩි වෙච්ච ගෑනු ළමෙක් නෙමෙයි. ගෑනු දරුවෙක් නෙමෙයි. හැබැයි ඊට මාසෙකට පස්සේ තමයි ඔය තලන තැලිලි පටන් ගන්න අයියේ. ඒ කියන්නේ අවුරුදු 16 බාල වයස්කාර දරුවෙකුට තමයි මේ අපහාස ටික පටන් ගන්න. ඉතින් ඒ කාලේ මම අයියේ මාර විදිහට අඬලා තියෙනවා. ඒ කියන්නේ මට තේරෙන්නේවත් නෑ ඒගොල්ලෝ කියන දේ. කොහොමද මේකට මුණ දෙන්නේ කියලා. නෑ මං කියන්නේ ඒගොල්ලෝ කියන අපහාස මට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ ඒ වෙද්දි මම මෙයා මේ කියන පෙම්වතත් එක්ක යාල්ලා ඉන්න නමුත් අර ඒක හරි සුන්දර දෙයක්. ඒ පුද්ගලයා පවා මාව මලක් වගේ ආරක්ෂා කරගෙන අර එහෙම කාල ආදරෙන් බලාගෙන අවුරුදු 16ක් කියන්නේ හරි පුංචි වයසකනේ. ඉතින් එතනින් පටන් ගත්ත ගමන ඊට පස්සේ කාලයක් යද්දී ඒවා නැතුව යනවා. ඔහොම ඉඳලා ආයෙ මගේ ජීවිතේ ලොකු ඛේද වාචකයකට මුහුණ දෙනවා මම. මීට අවුරුදු 6කට කලින්. එතකොට ඒකත් ආදරේ නිසා. ආදරේ හොයන්න ගිය නිසා වැරදි පුද්ගලයෙක්ගෙන්. හැබැයි මට ඒ වෙලාවේ කොන්දපණ තියෙනවා අයියේ මේ පුද්ගලයාට මම ආදරය කරන එක වැරදි කියලා මම දැනගත්ත ගමන් එතනින් ඉවත් වෙන්නේ. නමුත් ඒ පුද්ගලයාට ඒ ශක්තිය නැහැ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මම එයාගේ දුර්ලභකම. ඒකේ දුර්ලභකම. හැබැයි අය මම එදා ගොඩාක් අඬුවා. මාස ගාණක් අඬුවා, අවුරුද්දක් අඬුවා. කවි ලිව්වලා. කවි ලිව්වා. මම කියන්නේ කවි මම ඊට කලින් ලියලා තියෙනවා. නමුත් කවි එළියට දාන්න පටන් ගත්තේ මං හිතන්නේ මං ඒ කාලේ. මොකද ඒ තරම් මම රිද වුණු කාලයක් මගේ ජීවිතේ තවත් නැහැ. නෑ ඇත්තටම. ඒ කියන්නේ මගේ ජීවිතේ ඒ කියන්නේ කිසිම වරදක් නොකර ආදරය කරලා ආදරේ විතරක් හොයලා නමුත් ඒ වගේ මිනිස්සු තේරුම් ගත්තේ ඉතාලම වැරදි. ඔව් ඒගොල්ලෝ තේරුම් ගත්තේ වැරදි විදිහකට. හැබැයි මම අඬපු කඳුළු වලින් මම හිතන ගඟක් හදන්න පුළුවන්. ඒ තරම් අඬලා තියෙනවා. හැබැයි මම එතනින් පස්සේ මට වැටෙන්න දෙන්න නැතුව හිටපු යාළුවෝ ටිකක් හිටියා. මගේ පවුලේ හිටියා. ඒ වගේම මට තෙරපි කෙනෙක් හිටියා. කොච්චර කල් ඇඬුවද ඒ සිද්ධිය වෙලා? මම හිතන්නේ අවුරුද්දක්. ක්ෂේත්‍රයට ආවෙම නැහැ කාලයක් ඔයා ඉන්නේ යන විදිය. ඔව්. ඒ කියන්නේ කොච්චරද කියනවා නම් අයේ මම මිනිස්සුන්ට බයයි. ජලබීතකාව හැදුනහම මිනිස්සු සත්තු වගේ හැසිරෙනවානේ. මම ඒ වගේ මිනිස්සු දැක්කම මම හැංගෙනවා. අර කරුල කාමරේ හැංගෙනවා. මොන විදියට රියැක්ට් කරයිද මම වාහනේ ඉන්නේ. ඒ කියන්නේ මට එළියට යන්න බයයි. කවුරු හරි මට මොන හරි කියයි. හැබැයි මම දන්නවා මම වැරද්දක් කළා නැහැ. මම මෙතන කවදා මම කලේ කවරද ආදරය කිරීම. ඔව් ආදරය කර වැරදි පුද්ගලයාට ආදරය කිරීම. ඒ පුද්ගලයාට කිසිම තැනක ශක්තියක් තිබෙන්නේ නැහැ මම විවාහකයෙක් කියලා කියන්න. කිසිම මාධ්‍යයකට ඇවිල්ලා මම විවාහකයෙක් කියලා කියන්න. ඔව් මම ඇතුළු ගොඩක් අය නොදන්න පිරිසක් ඒ පිටිපස්සේ ඉන්නවා. හැබැයි අහුනේ මම විතරයි. මොකද ඒ වෙලාවේ ජනප්‍රිය චරිතය මම විතරයි. මම විතරයි පේන්නේ. හැබැයි මම නෙමෙයි එකම සහ අන්තිම කෙනා. ඉතින් මම එදා ඉඳන් මම අයියේ ඒ කතාව ගැන කිසිම මාධ්‍යයක කතා කරලා නැහැ. කතා කරන්නේ නැති පළවෙනි හේතුව තමයි ඔය කතාවේ කතා තුනක් තියෙනවා. එතකොට ඒ කතාවේ කතා තුනෙන් එක කතාවක් එයාට එක්ස්ප්ලেইন කරන්න අද මේ ලෝකේ නැහැ. අනිත් කතා දෙක අපි කියලා වැඩක් නැහැ. ඒ නිසා ඒ කතාව කාට කියන්නද? කතා කරලා වැඩක් නැහැ. එක කේද වාචයක්. නමුත් එදා ඒ අඬ පැඬිල්ල මම හැංගිච්ච එක්ස්පීරියන්ස් එක පොඩි කාලේ ඊට පස්සේ දෙවෙනි එක මට හරියටම අවුරුදු 26යි. ටික පන්නරේ ලබනවා. ඊට පස්සේ මම හිතුවා මම ආයේ කවදාවත් ආයේ කොහෙවත් අඬන්නේ නැහැ. ඇත්තටම මම කවදාවත් අඬලා නැහැ ඊට පස්සේ. මගේ ජීවිතේ මම ඊට පස්සේ කඳුළු සේරම ගියා එදා. ඒක මම කිව්වා මට මං අඬපු කඳුළු වලින් ගඟක් හදන්න තිබ්බා, වැවක් හදන්න තිබ්බා. හැබැයි මං කිසිම කෙනෙක්ට මට වචනයක් කියන කිසිම කෙනෙක්ට අදටත් මං සාප කරන්නේ නැහැ. අදටත් මම සාප කරන්නේ නැහැ. මම කතෝලිකෙක් අයියේ මට හැම වෙලේම මට පුංචි කාලේ ඉඳන් මම පල්ලියේදී මට උගන්වලා තියෙන්නේ සමාව දෙන්න. ඔයාට වැරදි කරන අයට සමාව දෙන්න. ඔයාට මේ කම්බුල ගැහුවොත් මේ පැත්ත දික් කරන්න. මේ පැත්තටත් ඔයාට කම්බුල ගහන්න. එහෙම කරන්න. හැබැයි ඔයාට කවදා හරි ඔයා විශ්වාසයෙන් හිටියොත් ඔයාට සාධාරණ කිෂ්ට වෙනවා කියන එක.